හයි කොහොමද? ඉතින් අදත් වීඩියෝ එකකින් ටැරෝ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා මම. ඔන්න ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද කරන වීඩියෝ එක තමයි අද වීඩියෝ එක කරන්නේ ආදරයක් හොය ඉන්න කට්ටියට. මොකද ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඊළඟට හම්බ වෙන ආදරය ගැන, ඊළඟට ජීවිතේට එන කෙනා ගැන කියන්න කියන එක. ඉතින් ආදරයක් හොයන අයට ඔන්න ඔයාගේ ජීවිතේට මොන වගේ කෙනෙක් එයිද කියන එක තමයි මේ රීඩින් එකෙන් කියන්න හදන්නේ. ඒ වගේම ඉතින් මං කියන්න ඕනේ මේ රීඩින් එක අදාළ වෙන්නේ ඔයා මේ රීඩින් එක බලන්නේ 2026 මැයි මාසයේ 27 වෙනිදා. මැයි මාසේ 27 වෙනිදා නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඔයාට තමයි මේ වීඩියෝ එක අදාළ වෙන්නේ. එදා දවසේ ඒ දවසේ වීඩියෝ එක බලන කට්ටියට විතරයි මේ වීඩියෝ එකේ කියන කරුණු අදාළ වෙන්නේ. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව එහෙනම් අපි යමු ඔයාගේ ජීවිතේට ඊළඟට හම්බ වෙන කෙනා මොන වගේද? ඔයාට ආදරය කරන්න හම්බ වෙන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක ඔන්න බලන්න තමයි අපි හදන්නේ. ඉතින් ඔයා මගේ channel එකේ වීඩියෝස් බලන්නේ අලුතෙන්ම නම් ඔයා මීට කලින් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න මුලින්ම. ඒ වගේම තමයි like එකක් දාන්න අමතක කරන්න එපා, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට අහම්බෙන් හරි මේ වීඩියෝ එක මුණ ගැස්සුව කෙනෙක් අහන්න දකින්න සැලැස්සුව විශ්ව මාතාවට, ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට, ආදාන දෙවි දේවතාවුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක බෙදාගන්න කියන එකත් මම ඔයාලට මතක් කරනවා බොහොම ආදරෙන්. ඉතින් ඔයාගේ යාළුවෝ අතරේ, ඔයාගේ නෑදෑයෝ අතරේ, ඔයා දන්න කියන කට්ටිය අතරේ මේ වීඩියෝ එක විතරක් හරි මේ මුළු channel එකම හරි share කරගන්න අමතක කරන්න එපා. මොකද ඔයා අනිත් අයගේ ජීවිත ආලෝකවත් කරන්න හදන තරමට, අනිත් අයගේ ජීවිත ආලෝකවත් කරන්න හිතන තරමට වගේම ආලෝකවත් කරන්න වැඩ කරන තරමට තමයි ඔයාගේ ජීවිතයටත් ආලෝකය කියන දේ ඉක්මනටම ලං වෙන්නේ. ඉතින් ඒ හින්දා ෂෙයා කරගන්න කියන එකත් මම ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි බලමු ඔයාගේ ජීවිතේට ඊළඟට හම්බ වෙන කෙනා මොන වගේද? ඕවරෝල් ගත්තොත් ඔයාගේ ජීවිතේට ඊළඟට හම්බ වෙන කෙනා මැචුව කෙනෙක්. ඒ කියන්නේ හොඳ මුහුකුරාගේ අදහස් තියෙන කෙනෙක්. සමහර විට මෙයා වැඩිමහල් කෙනෙක්, ඔයාට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩිමල් අදහස් තියෙන කෙනෙක්, වැඩිහිටියෙක් වගේ අදහස් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් වැඩිහිටියෙක් වගේ අදහස් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කියන්නේ වැඩිමල් කියලා කියන්නේ අවුරුදු 40ට 45ට වගේ වැඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ වගේ වයසක කෙනෙක්ගේ අදහස් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයා හොඳ බැලන්ස් කෙනෙක්. ලේසියෙන් ඒ කියන්නේ ඉමෝෂනලි මෙයාව වටන්න බෑ. ඉමෝෂනලි මෙයාව ඒ කියන්නේ මෙහෙමයි. ඉමෝෂනලි මෙයාව අවුස්සන්න හැම හරි අමාරුයි. මෙයා හරි බැලන්ස් කෙනෙක්. ඉතින් ඒ හින්දා මේ ඉමෝෂනලි හැමදේම බැලන්ස් කරගෙන ඉන්නේ. එයාට හොඳට ඉමෝෂන්ස් බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අඬාගෙන ගිහිල්ලා එක දේවල් කියලා මේ අරයා මට මෙහෙම කරා, මෙයා මට මෙහෙම කරා, මෙහෙමයි අරමයි මෙහෙමයි එහෙම දුක් ගැනවිලි කියලා මෙයාව මේ ඉමෝෂනලි මේව කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ හරියට මෙයා හරියට අර අපේ තාත්තා වගේ කැරක්ටර් එකක්. දැන් තාත්තට සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා මොනවා හරි
එහෙම දුක් ගැනවිල්ලක් කිව්වයි කියලා තාත්තා එහෙම ලොකුවට මේ ඔය දේවල් ගණන් ගන්නෙත් නැහැ ඉතින්නේ. හැබැයි අම්මට කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? අම්මා බැනලා කරලා දඟලලා කියන්නේ අම්මා සාමාන්‍යයෙන් ඉමෝෂනලි හරි කියන්නේ ළමයෙක්ට හරි නැත්තම් තමන්ගේ හස්බන්ඩ්ට හරි එහෙම මේ මොකක් හරි වෙනවා කිව්වහම අම්මා කොච්චර ලොකු ටෝක් දුන්න උනත් මේ ඉමෝෂනලි හරි ඉක්මනට අම්මව මේ කලබල කරවන්න පුළුවන්. ඒ කියන්නේ අම්මව අවසන්න පුළුවන් ටක් ගාලා. ඉතින් ඒ වගේ මේ මෙයාව එහෙම ඉමෝෂනලි අවසන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මෙයා ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් කොහොම වුණත් මෙයා පිරිමි ගති ලක්ෂණ තමයි මෙයාට තියෙන්නේ. ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මෙයාට ටිකක් පිරිමි ගති ලක්ෂණ වගේ තමයි තියෙන්නේ. කියන්නේ සමහර විට කෙල්ලෙක් වුණත් මෙයා නිකන් පිරිමි හඳහනක් වගේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් පිරිමි ගති ලක්ෂණ, ඒ පිරිමි අදහස් ඒ වගේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි ස්ට්‍රෝං කෙනෙක්. ශක්තිමත් කෙනෙක්, හැමදේම හොඳට බැලන්ස් කරගන්න පුළුවන් කෙනෙක්. විශේෂයෙන්ම ඉමෝෂන්ස් හොඳට බැලන්ස් කරගෙන ඉන්න කෙනෙක්. මෙයාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්නවත්, ඉමෝෂනලි වට්ටන්නවත් එහෙම ලේසියෙන් පුළුවන් වෙන කෙනෙක් නෙමෙයි. එහෙම ඉමෝෂනලි අවුස්සන්නවත් එහෙම පුළුවන් වෙන කෙනෙක් නෙමෙයි. මෙයා හැමදේම හොඳට බැලන්ස් කරගෙන ඉන්නේ. මෙයා ඔළුවත් කල්පනා කරලා තමයි හැමදේම කරන්නේ, වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම ප්ලෑනින් වලට හොඳටම දක්ෂ කෙනෙක්, හොඳ සුපිරි ප්ලෑන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි එයා ජීවිතේ වෙන්න පුළුවන් හැමදේම වගේ, හැම පැත්තම වගේ දකින්න කෙනෙක්. ඒ වගේ කෙනෙක් තමයි. ඒ වගේම සමහර විට සමහරක් කෙනෙක්ට මෙයාට විදේශගත වීමේ බලාපොරොත්තුවක තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් සමහර විට. සමහර කෙනෙක්ට මෙයාව හම්බ වෙන්නේ යම් කිසි මොකක් හරි එක්කෝ විදේශ කටයුතු සම්බන්ධ මොකක් හරි තැනකදී වෙන්නත් පුළුවන්. සමහර විට රටකදී වෙන්නත් පුළුවන්. සමහර විට කොහේ හරි දුර ගමනක් ගිහිල්ලා ඉන්න තැනකදී වෙන්න පුළුවන්. සමහර විට මොනවා හරි දේවල් ප්ලෑන් කරද්දී වෙන්නත් පුළුවන්. ඔයාලට මෙයාව හම්බ වෙන්නේ සමහර විට සමහරක් අයට. මේක හැමෝටම කියලා කියන්න බෑ. සමහරුන්ට කොහොම වුණත් ඔයාට හම්බ වෙනකොට මෙයා ටිකක් මෙයාගේ කාලය එච්චර හොඳ නැති කාලයක් වෙලා තමයි තියෙන්නේ. අපල වගේ තත්ත්වයන් මෙයාට තියෙන්න පුළුවන්. ෆයිනෑන්ෂියල් අවුල් තත්ත්වයන් තියෙන්න පුළුවන් මෙයාට ඔයාට හම්බ වෙද්දි. ඉතින් කොහොම වුණත් ඒ දේවල් පස්සේ මග ඇරෙනවා. මොකද මෙයා වාසනාවන්ත කෙනෙක්. ලක් එක මෙයාට තියෙනවා. කොච්චර වුණත් කොහොම වුණත් ලක් එක තියෙනවා. සමහර විට ගොඩක් වෙලාවට මෙයා එයාගේ දන්න යාළුවෝ අතරේ වගේ ජනප්‍රිය කෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් ඔයාට හම්බ වෙනකොට පොඩ්ඩක් මෙයාගේ ග්‍රහචාරය පොඩ්ඩක් නරක වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් එයාව හම්බෙද්දී මෙයාවට හරියන්නේ නැති වෙයි. එහෙම කියලා හිතන්නත් පුළුවන්. හැබැයි නෑ. එහෙම නෑ. මොකද අපි හැමෝටම හොඳ කාලවල හැමදාම ඉන්නේ නැහැනේ. අපි හැමෝටම කොච්චර හොඳ කාලයක් තිබ්බත් අනිත් පැත්තට නරක කාලවලුත් එන්න පුළුවන්. ඒක තමයි හැටි. මේක ජීවිතේ චක්‍රයක් ඉඳලා මේක හැමතිස්සෙම කැරකි තියෙන්නේ. ඉතින් නරක කාලවල හැමදාම තියෙන්නේ නැහැ. හොඳ කාලවල හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාට හම්බ වෙනකොට මෙයාගේ නරක කාලයක් තිබ්බා වුණාට එයා ආපහු ඒ කාලේ ආපහු මේ එයා එක හොඳ තත්ත්වයකට හරව ගන්නවා. මොකද එයා වාසනාවන්ත කෙනෙක් නිසා ජනප්‍රිය වෙන්න පුළුවන් කෙනෙක්. සමහර විට YouTube channel එකක් එහෙම ඔයාට හම්බ වෙද්දි කරගෙන කියන පොඩියට හරි කරගෙන යන කෙනෙක් වෙන්න ඉඩ කඩ තියෙනවා. එක්ක Facebook page එකක් නැත්නම් YouTube channel එකක් මොනවාම හරි දෙයක් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. මේක හැමෝටම එහෙම නෑ. හැබැයි වෙන්න පුළුවන්. එක්කෝ එයාව හම්බුනාට පස්සේ හරි කමක් නෑ. එයා අඩුම ගානේ යාට එහෙම අදහසක් තියෙනවා හරි වෙන්න පුළුවන්. කොහොම හරි ටිකක් ජනප්‍රිය කෙනෙක් කියලා කියන්න පුළුවන්. වාසනාවන්ත කෙනෙක් හැබැයි. කොච්චර දැන් ස්ටාර්ස් වල බලපෑම් හින්දා මොනවා හරි එක දේවල් වුණාට එයාට ආපහු ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඉතින් හොඳ කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාව වුණත් හොඳ තාත්තා කෙනෙක් වගේ බලාගනි. ඒ කියන්නේ හොඳට බලාගනි. කියන්නේ අනිත් අය වගේ නෙමෙයි. දැන් ඔයාගේ වැඩ කටයුතු වලට වුණත් එයා ගොඩක් මේ උදව් කරાવી.
එයා වගේ සපෝටිව් කෙනෙක්. ඉතින් හොඳට ප්ලෑන් කරන්න පුළුවන් විදිහ කෙනෙක්. ඉතින් හැමදේම වෙන්න පුළුවන් විය හැකි දේවල් හැමදේම දැකලා තමයි එයා වැඩ කරන්නේ. එයා ප්ලෑන්ස් හදන්නේ හැමදේම කරන්නේ. ඉතින් ඒ හින්දා මන්නම් කියන්නේ මේ ඇත්තටම මෙයා ඔයාගේ ජීවිතේට හම්බ වුණොතින් මේ කියන කාලවකවානුව මට හරියටම කියන්න අමාරුයි මෙතනදී. ඉතින් ජීවිතේට එන දවස කවදා වුණත් එයා එන විදිහ බලන්න එපා. ඔයා ගාවට එන විදිහ බලන්න එපා. එතනදී ඔයා එයාව බාර ගන්න එක තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සමහරට එයා ඔයාට ප්‍රොපෝස් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් ඔය දෙන්න හම්බ වෙලා යාළුවෝ විදිහට ආශ්‍රය කරලා පස්සේ සම්බන්ධතාවයක් ඇති වෙනවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයා එයාව ඔයාට හම්බ වෙන වෙලාවෙ ඇක්සෙප්ට් කරන එක තමයි ඔයාගේ ජීවිතේට වටින්නේ. මොකද මේක නා ඔයාගේ ජීවිතේට හම්බ වෙන වෙලාවේදී අවුල් ටිකක් ජීවිතේ අවුල් තිබ්බා වුණාට පස්සේ එයා ඒ දේවල් හදා ගන්නවා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඔයාලා දෙන්නටම හොඳ ගමනක් එතනින් එහාට තියේවි කියලා. ඉතින් මේක තමයි ඔයාට හම්බ වෙන කෙනා ගැන රීඩින් එක අද දවසේ ඔයාට හම්බ වෙන. ඉතින් මේ රීඩින් එක ගැන ඔයා මොකද හිතන්නේ? මේ රීඩින් එකට ඔයා කැමතිද? එහෙමනම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඔයා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ වීඩියෝ එක හම්බෙන් හරි අහන්න දකින්න සැලසුව විශ්වයට විශ්ව මාතාවට ඔයා දහන දෙවි දේවතාවුන් වහන්සේලාට ඔයාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙන්න කියන එකත් මම කියනවා. ඉතින් එහෙමනම් තවත් දවසක එහෙමනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ පිහිට ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවා. පරිස්සමින් ඉන්න මේ දවස්.